මොකද මේ අපි ජීවත් වෙන්නේ කෙලෙස් වැඩි කාලෙක. අතීතය වගේ මේ දැන් එන්න මිනිස්සුන්ගේ ආවිස පිරිහෙනකොට අවුරුදු 100-15ට ලෝකයේ කෙලෙස් ආවිස පිරිහෙනකොට බලවත් අකුසල් 3ක් ලෝකෙ වැඩෙන. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. මතක තියාගන්න දීර්ඝ ආවිස ඇති කාලවල කෙලෙස් අඩුයි. මිනිස්සුන්ගේ ආවිස පිරිහෙන්න කෙලෙස් වැඩි. කෙලෙස් වැඩි වෙන්න ඊළඟ ප්‍රතිඵලය තවත් වේගෙන් ආවිස පිරිහෙන. අධර්ම රාගය, මිනිස්සුන්ගේ රාගය විකෘති රාගයක් ඇතිවෙන. බලන්න මිනිස්සු සත්තු වගේ මලකුණක් හරි කමක් නෑ. මලමිනියෙක් සමහරලාට ඔබ සමාජ දිහා ඔයලා බලන සමහර මේ මාධ්‍යෙන් කියන්න බෑ. සමහර සිදුවී ඔබ බලන්න බනට සමහර පත්තර කියවනකොට සමහර සිදුවීම් වල අපිට බනට කියන්න බැරි සමහර දේවල් සමහරලාවට මැරිලා මෝචරියේ තියෙන මලකුණු ඒවා මලකුණුත් එක්ක විකෘති ජීවිත ගත කරන කෙලෙස් ඇවිසිච්ච මිනිස්සු සමාජයේ ඉන්නවා. ඊළඟට මල්ශාලාවට මිනිහ ගෙනාවට පස්සේ එම්බාම් කරලා මිනි පෙට්ටියට සරසන්න ඒ ටිකට ඇවිල්ලා මල්ශාලාව එම්බාම් කරන මිනිහට කීයක් හරි දීලා අනේ මට ටික වෙලාවක් දෙන්න කියලා අර මලමිනියෙක්ට විකෘති ජීවිත ගත කරලා යන පුද්ගලයෝ ගැන සමාජයේ තියෙනවා. ඔබට සමහරට පුදුම වෙයි මේ සිදුවේ. අද සමාජයේ මහ විකෘති ලෝකයක්. විකෘති රාගයෙන්, විකෘති ද්වේෂයෙන් මිනිස්සු සත්තුන්ට අන්තයි. බුදුහාමුදුරු පෙන්වුවා මිනිස් ආයුෂ අවුරුදු 100-15ට එනකොට අධර්ම රාගය බලවත් වෙනවා. විෂම ලෝභය බලවත් වෙනවා. මිත්‍යා ධර්මයේ බලවත්. මිත්‍යා ධර්මයේ විස්තර කරලා තියෙන්නේ පිරිමින් ගැන විකෘති රාගයකින් ඇදිලා යනවා. කාන්තාවන් එක්ක විකෘති විදිහට ඇදිලා යනවා. ලෝක සම්මතයේ තමයි පිරිමියෙක් කාන්තාවකට ඇදිලා ඒක සාමාන්‍ය දෙයක්. කාන්තාවක් පිරිමියෙක් ගැන ඇදී යෑම ඒක සාමාන්‍ය දෙයක්. විකෘතිය තමයි පිරිමියෙකුටත් කාන්තාවකටත් විකෘති විදිහට ඇදිලා යනවා. ඒක ඒ විකෘතිය බලවත් වෙන්නේ මිනිස් ආවිස පිරිහිලා අවුරුදු 100-15ට පිරිහෙන තැන කියන. ඊට කලින් යම් තිබුණට ඒක සමාජයේ ඉතා විකෘති සහගත සමාජයේ ගරහ කරන දෙයක්, ලෝකෙ පිළිකුල් කරන දෙයක්. හැබැයි මිනිස් ආවිස පිරිහිලා අවුරුදු 100-15ට එනකොට මහණෙනි ලෝකේ පුරාම විකෘති කෙලෙස් තුල මිනිස්සුන්ගේ මනසේ විකෘති රාගයත් එක්ක අධර්ම රාගෙ පැතිරෙනවා. අද අපිට ලෝකෙ සමහර රටවල් විවාහය නීතිගත කරලා තියෙනවා, සමලිංගික විවාහය. එතකොට අපිට පේනවා එවැනි විකෘති දේවල් පිරිමින් එක්ක කාන්තාව එක්ක ඒවා විකෘතිය. කෙලෙස් වල තියෙන ඉතාමත් විකෘතිම තත්ත්වයන් සමාජයේ අවසානයේ අනාගත ලෝකේවා නීතිගත වෙලා සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. පින්වතුනි මේ තුලින් ඔබ හිතන්න අපි මොනතරම් විකෘති ලෝකයකද ජීවත් වෙන්නේ. කෙලෙස් වලින් මිනිස්සු විකෘති වෙලා බුදුහාඳුරු පෙන්වනවා මේ ආවිෂ පිරිහිලා අවුරුදු 10ට ලං වෙනකොට දැන් මේ වෙනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 60 70 75 වගේ සාමාන්‍ය ආවිෂක අපි ඉන්නේ. මේ ආවිෂ අඩු වෙලා අවුරුදු 10ට ලං වෙනකොට චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ තියෙනවා රාගය ඇවිස්සලා මිනිස්සු එළුවෝ බල්ලෝ බලල්ලු තිරිසනුන්ට අන්තයි කියන. මේ මගේ අම්මා නේද? මේ මගේ සහෝදරයා නේද? මේ මගේම දුව නේද? මගේ ඥාතිය නේද කියන සමාජ සම්මත සීමාවල් එදාට නැති වෙනවා කියන. පාරද මිනිස්සු ඉන්න තැනද බස් හෝල්ට් එකද මිනිස්සු බලන් ඉන්නවද නැද්ද හොඳද නැද්ද ඔය ඔක්කොම නැති වෙලා ගිහිල්ලා සත්තු වගේ විකෘති ජීවිත ගත කරන ලෝකයේ කෙලෙස් වලින් බල්ලෝ බලලු තිරිසනුන්ට අන්ත වෙනවා කියන අනාගතේ. ඒ තුලම ලෝක විනාශය අන්තක්කල්ප විනාශේ මිනිස්සු මෘග සංඥා පහළ වෙලා මෘග සංවර්ෂාව වැහැලා කෙලෙස් වලින්ම විකෘති වෙලා ලේ පිපාසාවෙන් එකිනෙකා මරා ගන්න විකෘතිතාවයක් ඇති වෙනවා කියන. මේ රාගය දැවුනට පස්සේ සමහර චරිත විකෘති චරිත කෙලෙස් වල භයානක කරන සමහර පුද්ගලයෝ ඉන්නවා විකෘති විදිහට අපචාර කරලා විකෘති විදිහට දූෂණය කළා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ව මරලා ඇඟේ ලේ ගාගෙන මහා විකෘති විදිහට ඔවුන් අවසානයේ විකෘති හිතාගන්න බැරි ජීවිතයක් තිරිසනුන්ට අන්තයි. ඒ නිසා මෙවැනි මනුස්ස මනසක් මේ මට්ටමට කෙලෙස් වලින් විකෘති වෙලා යනවා. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්න. සිල් රකින්න පුළුවන් තරම් අඬා හරි සිල් රකින්න. ඒකේ ප්‍රතිඵල කොච්චර කෙලෙස් බලවත් වුණත් මොනතරම් රාගයෙන් පීඩාවක් ඇති වුණත් නිතර බුදු ගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න. අසුබ වශයෙන් පිළිකුල් වශයෙන් ජීවිතේ දිහා බලන්න. බලලා නිති පන්සිල් රකින්න දිවිහිමියෙන් ආරක්ෂා කරගන්න.